සුබ දවසක් අදත් ඔයාලා හැමෝටම. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන පරණ කෙනෙක් නම් දන්නවා මම මගේ channel එකේ passport එක හදන්න යන කෙනෙක්ට අවශ්‍ය වෙන වීඩියෝස් කිහිපයක්ම දැනට කරලා තියෙනවා. ඒ වගේම ඔයා අද නම් මගේ වීඩියෝස් මුලින්ම බලන්නේ මම passport එක හදන්න යන කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝස් කිහිපයක් මගේ channel එකේ කරලා තියෙනවා. ඒවා බලන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් දවස් කිහිපයකට පස්සේ මම ආයේ අලුතෙන් මේ වීඩියෝ එක කරන්න මූලිකම හේතුව තමයි පාස්පෝර්ට් එක හදන්න යන කෙනෙක්ට වැදගත් වෙන වීඩියෝස් මම වගේම තව ගොඩ දෙනෙක් YouTube එකේ කරලා තිබ්බත් තාමත් ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන එකම විදිහේ ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මං හිතුවා Q&A වීඩියෝ එකක් විදිහට එකම ආය අහන එකම විදිහේ ප්‍රශ්න කිහිපයක් ඔයාලත් එක්ක වෙනම සාකච්ඡා කරන එක හොඳයි කියලා. ඉතින් අද වීඩියෝ එක එහෙම එකක්. ඉතින් අපි යමු වීඩියෝ එක කොහොමද බලන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තමයි ඔයා પાස්පෝර්ට් එක හදන්න යන දවස වෙනකොට ඔයාගේ ෆොටෝ සබ්මිෂන් නෝට් එක එක්ස්පයර් වුණොත් මොකද කරන්නේ? ඉතින් ඔයා යන දවස වෙනකොට ඔයාගේ ෆොටෝ සබ්මිෂන් නෝට් එක එක්ස්පයර් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ වැරද්දක් හින්දා නෙවෙයිනේ සිද්ධ වෙන්නේ. දැන් හදිසියවත් ඔයා මාස කිහිපයකට කලින් ෆොටෝ එකක් අරගෙන ඔන්ලයින් අපොයින්ට්මන්ට් දාලා මාස 5ක් 6ක් පරක්කු වෙලා යන දවසක් වෙද්දී ඔයාගේ ෆොටෝ සබ්මිෂන් නෝට් එක එක්ස්පයර් වෙලා තිබ්බොත් ඒ ගැන ඔයා බය වෙන්න එපා. එතනදී ඔයාගෙන් අලුත් දේවල් ඉල්ලන්නේ නැහැ. ඔයා ස්ටුඩියෝ වලට ගිහිල්ලා අලුතෙන් ෆොටෝ සබ්මිෂන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ තියෙන පරණ එකම එක්ස්පයර් වෙලා තිබ්බත් අරගෙන යන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි දම්පාට සීල් එක තියෙන උප්පැන්න සහතිකයක් ගෙනියන එක අත්‍යවශ්‍යමද කියන එක. ඔව් කවුරු මොනවා කිව්වත් ඔයා પાස්පෝර්ට් එක හදන්න යන දවසට අනිවාර්යයෙන්ම යන්න මාස 6ක් ඇතුළත ඔයාට ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අලුතෙන් ගත්ත දම්පාට සීල් එක තියෙන උප්පැන්න සහතිකයක්ම ගෙනියන්න ඕනේ. ඉතින් પાස්පෝර්ට් ඔෆිස් එකේදී ඒක අනිවාර්යෙන් චෙක් කරනවා ඔයා මාස 6ක් ඇතුළත ගත්ත අලුත් උප්පැන්න කොපියක්ද ගෙනත් තියෙන්නේ කියලා. ඉතින් ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බර්ත් සර්ටිෆිකේට් එකේ කොපි එකක් ගන්න ගියාම ඒගොල්ලෝ අනිවාර්යෙන් දම්පාට සීල් එක තියලා දෙනවා. දම්පාට සීල් එක තියලා ඒක උඩ සයින් කරලා දිනෙත් දාලා තමයි දෙන්නේ. ඉතින් මතක තියාගන්න ඔයා අලුතෙන්ම પાස්පෝර්ට් එක හදන්න යන කෙනෙක් වුණත් තියෙන පරණ පාස්පෝර්ට් එක රිනියු කරන්න යන කෙනෙක් වුණත් නැති වුණ පාස්පෝර්ට් එක වෙනුවට අලුතෙන්ම පාස්පෝර්ට් එක හදන්න යන කෙනෙක් වුණත් කුඩා දරුවන්ගේ පාස්පෝර්ට් එක හදන්න යන කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම යන්න මාස 6ක් ඇතුළත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දම්පාට සීල් එක තිබ්බ අලුත් උප්පැන්නම ගෙනියන්න. තුන්වෙනි ප්‍රශ්නේ තමයි බබාලට අපොයින්ට්මන්ට්ස් දාන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලත් අපොයින්ට්මන්ට්ස් දාලා પાස්පෝර්ට් එක හදන්න යනවා නම් පුංචි බබෙක්ට එතනදී ඩීටේල්ස් එන්ටර් කරනකොට ඩෙන්ටිටි නම්බර් එක බර්ත්ඩේ එක වගේ ඩීටේල්ස් ඉල්ලනවානේ. ඉතින් අවුරුදු 18ට අඩු ළමයෙක්ට ඩෙන්ටිටි කාඩ් එකක් නැති නිසා එතනදී ඒ විස්තර එන්ටර් කරන්න බැරි නිසා ඔයාලට පුළුවන් ගෙදර ඉන්න වැඩිහිටි කෙනෙක්ගේ දරුවාගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් නැත්නම් ආච්චි හරි ගෙදර ඉන්න වෙන වැඩිහිටි කෙනෙක්ගේ ඩෙන්ටිටි නම්බර් එක බර්ත්ඩේ එක වගේ ඩීටේල්ස් දාලා අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන්. මෙතනදී දරුවාගේම ඩීටේල්ස් නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ වගේම දැන් හදිසියවත් ගෙදර අම්මා තාත්තා සහ දරුවන්ගේ પાස්පෝර්ට් ගන්න ඔයාලා එකපාර අපොයින්ට්මන්ට් දානවා නම් එකම කෙනාගේ ඩීටේල්ස් දාලා අපොයින්ට්මන්ට් කිහිපයක් දාන්න බැරි නිසා ඒ වගේ අවස්ථාවකදී ගෙදර ඉන්න වෙන වැඩිහිටි කෙනෙක්ගේ විස්තර අතුරත් කරලා අපොයින්ට්මන්ට්ස් දාන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ තමයි කුඩා දරුවන්ගේ પાස්පෝර්ට් හදන්න බබාව එක්කගෙන යන්න ඕනද කියන එක. නැහැ බබාලව එක්කගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද પાස්පෝර්ට් ඔෆිස් එකෙන් ෆින්ගර්ප්‍රින්ට්ස් ගන්න අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ගේ විතරයි. ඉතින් අවුරුදු 16ට අඩු බබෙක් නම් ඔයාට ඉන්නේ ඔයාගේ දරුවව එක්කගෙන යන්න අවශ්‍යමයි කියලා නීතියක් නැහැ. බබාව ගෙදර තියලා යන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ තමයි කුඩා දරුවන්ගේ પાස්පෝර්ට් හදන්න බබාගේ අම්මා තාත්තා දෙන්නම යන්න ඕනද කියන එක. ඔව් අම්මා තාත්තා දෙන්නම යන්න ඕනේ. ඒත් හදිසියවත් ඔයාලා යන දවස වෙනකොට බබාගේ අම්මා හෝ තාත්තගෙන් කෙනෙක් ජීවතුන් අතර නැත්තම් එහෙමත් නැත්තම් දෙන්නගෙන් කෙනෙක් හදිසියවත් විදේශගත වෙලා මේ වෙද්දිත් ඉන්නවනම් ඉතින් ඒ වගේ අවස්ථාවන් වල දෙන්නටම යන්න බැහැනේ. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවකදී ඔයාලට පුළුවන් ඔයාගේ ප්‍රදේශයට අදාළ ග්‍රාම සේවක මහත්තයා හම්බෙලා ඒ විශේෂ අවස්ථාව ස්ථිර කරලා ග්‍රාම සේවක මහත්තයාගෙන් ලියුමක් අරන් යන්න. එදාට ඔයාලට පුළුවන් પાස්පෝර්ට් ඔෆිස් එකේදී ඒ ලියුම එයාලට පෙන්වන්න. ඉතින් 6 වෙනි ප්‍රශ්නේ තමයි ඔයාලා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන වන් ඩේ සර්විස් પાස්පෝර්ට් එක ගන්න ගියොත් එහෙම නැත්නම් එමර්ජන්සි ඩොකියුමන්ට් එකක් අරගෙන එමර්ජන්සි දවසින් પાස්පෝර්ට් එක ගන්න පුළුවන් ගන්න ගියොත් දවසක් ඇතුළත પાස්පෝර්ට් එක ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තම කියනවා නම් මේකට මට හරි උත්තරයක් දෙන්න අමාරුයි. මොකද ඔයා යන දවස අනුව එතන තියෙන සිටුේෂන් එක අනුව ඒ දේ වෙනස් වෙනවා. ඇත්තරම සමහර කෙනෙක්ට උදේ ගියාම දවල් 2-3 වගේ වෙනකොට પાස්පෝර්ට් එක අරන් ගෙදර ඉන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර විට ඔයා යන දවසේ එතන තියෙන
තදබදේ ගොඩාක් වැඩි නම් ඔයාට රෑ වෙනකල් ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කිව් එක ගොඩාක්ම වැඩි නම් දවස් දෙකක් වගේ වුණත් යන්න පුළුවන්. ඉතින් ඇත්තම කියනවා නම් ඒකට නම් මට හරි උත්තරයක් දෙන්න අමාරුයි. ඉතින් 7 වෙනි ප්‍රශ්නේ තමයි પાස්පෝර්ට් එක රිනිව් කරනවා නම් ඒක කරගන්න පුළුවන් බත්තර මුල්ල හෙඩ් ඔෆිස් එකකින් විතරද කියන එක. නැහැ. ඔයාලට પાස්පෝර්ට් එක රිනිව් කරන්නත් බත්තර මුල්ල හෙඩ් ඔෆිස් එකටම යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් ශාඛාවලිනුත් පුළුවන්. ඒ කියන්නේ මාතර මහනුවර වවුනියාව කුරුණෑගල කියන අනිත් ශාඛාවලිනුත් પાස්පෝර්ට් එක රිනිව් කරගන්න එක ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් 8 වෙනි ප්‍රශ්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒ තමයි ඔයාගේ ඉස්කෝලේ යන කාලේ ගත්ත ඩෙන්ටිටි කාඩ් එක ගෙනියන්න පුළුවන්ද කියන එක. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේ කාලේ ගත්ත ඩෙන්ටිටි කාඩ් එක ගෙනියන්න පුළුවන්. හැබැයි හොඳින් මතක තියාගන්න හදිසියෙවත් ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක පළුදු වෙලා ගොඩාක් ඩැමේජ් වෙලා ඔයා අඳුර ගන්න බැරි විදිහට බොඳ වෙලා මොකක්ම හරි ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවට නම් ඔයාට අනිවාර්යෙන් අලුත් ඩෙන්ටිටි කාඩ් එකක් අරගෙන යන්න වෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔයාට પાස්පෝර්ට් ඔෆිස් එක යට තට්ටුවේ ඩෙන්ටිටි කාඩ් එක හදාගන්න කාර්යාලෙත් එතනම තමයි තියෙන්නේ. ඉතින් ඔයාට එදාම එතනදී වුණත් ඒ දේ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉස්කෝලේ කාලේ ඩෙන්ටිටි කාඩ් එක ගෙනියන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කලර් print out එකක් අරගෙන යන්න. එතකොට ඔයාට එතනදී කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. 9 වෙනි ප්‍රශ්නෙත් ගොඩක් වැදගත් දෙයක්. ඒ තමයි ඔන්ලයින් අපොයින්ට්මන්ට්ස් නොදා යනවා නම් එමර්ජන්සි ඩොකියුමන්ට් අවශ්‍යමද කියන එක. ඔව් එමර්ජන්සි ඩොකියුමන්ට් අවශ්‍යමයි. ඔයා ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් නොදා යනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ එමර්ජන්සි තත්ත්වය මොකක්ද කියලා ප්‍රූව් කරන්න පුළුවන් විදිහට ඩොකියුමන්ට් එකක් අරන් යන්න ඕනේ. දැන් හදිසියකවත් ඔයා රට යන්නේ එම්බසි එකෙන් කියනවා නම් ඉක්මනට પાස්පෝර්ට් එක ගන්න ඉක්මනට પાස්පෝර්ට් එක ගන්න කියලා ඔයාට පුළුවන් ඒ එම්බසි එකේ කට්ටියට කියන්න මට එහෙනම් પાස්පෝර්ට් එක අපොයින්ට්මන්ට් නොදා පාස්පෝර්ට් එක ගන්න එමර්ජන්සි කියලා ඔයාලට ප්‍රූව් කරන්න පුළුවන් වෙන ඔයාලගෙන් සීල් එක තියලා ලෙටර් එකක් දෙන්න කියලා ඔයාලට කෙලින්ම ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න දරුවෙක් නම් ඔයා ඉගෙන ගන්න තැනින් ඔයාලට කියනවා නම් රට යන්න ඉක්මනට પાස්පෝර්ට් එක එක්සෑම් එකට කලින් හදාගන්න කියලා ඔයාලට පුළුවන් ඒ ආයතනයේ ඉන්න ප්‍රධානීන් එක්ක කතා කරලා එයාලගේ සීල් එක තියලා ඔයාලට එමර්ජන්සි પાස්පෝර්ට් එක හදාගන්න අවශ්‍යයි කියලා එයාලගෙන් ඩොකියුමන්ට් එකක් ඉල්ල ගන්න. ඉතින් හොඳින් මතක තියාගන්න ඔයා තාම ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් නොදා එමර්ජන්සි પાස්පෝර්ට් එක හදන්න යන කෙනෙක් නම් එමර්ජන්සි ඩොකියුමන්ට් එකක් ගෙනියන්න එක අනිවාර්යයි. ඉතින් අන්තිම ප්‍රශ්නේ තමයි දැන් අපොයින්ට්මන්ට්ස් දාන්න ඕනම නැද්ද කියන එක. නැහැ. එහෙම දෙයක් නැහැ. ඔයාලට පුළුවන් කලින් වගේම සාමාන්‍ය විදිහට ෆොටෝ සබ්මිෂන් නෝට් එක අරගෙන ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා කලින් වගේ ගිහිල්ලා ඒ අපොයින්ට්මන්ට් ඩේට් එකේදී પાස්පෝර්ට් එක ගන්න. ඉතින් මම මගේ channel එකෙත් වෙනම වීඩියෝස් කරලා තියෙනවා එමර්ජන්සි પાස්පෝර්ට් එක හදන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ මොන විදිහටද ඒ ක්‍රමවේදය සිද්ධ කරගන්න ඕනේ කියන එක. ඉතින් ගිය දවස්වල પાස්පෝර්ට් ඔෆිස් එකේ ලොකු කිව් එකක් ඇති වුණානේ. ඔන්ලයින් අපොයින්ට්මන්ට් දාලා එන කට්ටිය වගේම තවත් පිරිසක් ඇවිත් හිටියා අපොයින්ට්මන්ට්ස් නොදා එමර්ජන්සි කියලා එක එක ඩොකියුමන්ට්ස් අරගෙන. ඉතින් මේ නිසා પાස්පෝර්ට් ඔෆිස් එකේ ඇති වුණු ඒ විශාල තදබදය නැති කරන්න තමයි රජය විසින් අලුත් ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙන දැනට පැය 24ම යාලා પાස්පෝර්ට් ඉෂුව කරනවා. ඒ වගේම එමර්ජන්සි කෙනෙක් ඉන්නවා නම් එයාලට පුළුවන් එයාලගේ එමර්ජන්සි තත්ත්වය ප්‍රූව් කරලා ඩොකියුමන්ට් එකක් අරන් එන්න. එතකොට එයාලට අපොයින්ට්මන්ට්ස් නොදා પાස්පෝර්ට් එක ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම නැතුව රජයෙන් කිසිම වෙලාවක කියලා නැහැ ඔයාලා අපොයින්ට්මන්ට්ස් දාන්නම අවශ්‍ය නැහැ. හැමෝම අපොයින්ට්මන්ට්ස් නොදා එන්න. ඒ හැමෝටම අපි પાස්පෝර්ට් ඉෂුව කරනවා කියලා රජයෙන් දෙයක් කියලා නැහැ. ඉතින් ඒ හින්දා ඔයාට પાස්පෝර්ට් එක ගන්න ගොඩාක් හදිසි නම් ඔයාට පුළුවන් එමර්ජන්සි ඩොකියුමන්ට් එකක් අරගෙන ඔන්ලයින් අපොයින්ට්මන්ට් නොදා ගිහිල්ලා බත්තර මුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දවසක් ඇතුළත ඔයාගේ પાස්පෝර්ට් එක හදාගන්න. එහෙමත් නැතුව ඔයාට හදිසියක් නැත්තම් ඔයා නිකමට වගේ ඔයාගේ પાස්පෝර්ට් එක හදලා තියන්න හිතාගෙන ඉන්න කෙනෙක් වගේ නම් ඔයාට පුළුවන් කලින් වගේ සාමාන්‍ය විදිහට ෆොටෝ සබ්මිෂන් නෝට් එක අරගෙන ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ ඩේට් එකට ගිහිල්ලා ඔයාගේ પાස්පෝර්ට් එක ගන්න. ඉතින් මෙතනදී හොඳින් මතක තියාගන්න එමර්ජන්සි ඔයා પાස්පෝර්ට් එක හදන්න එමර්ජන්සි ඩොකියුමන්ට් එකක් අරගෙන අපොයින්ට්මන්ට්ස් නොදා යන කෙනෙක් නම් ඔයාට අනිත් ශාඛාවලින් නම් ඒ දේ කරගන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම බත්තර මුල්ල පිහිටි ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තුව හෙඩ් ඔෆිස් එකටම යන්න ඕනේ. ඉතින් දැන් මං ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහපු එකම වගේ ප්‍රශ්න කිහිපයක් තෝරගෙන ඒ ටිකට උත්තර දීලා ඉවරයි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා, විශේෂයෙන්ම අලුතින්ම પાස්පෝර්ට් එක හදන්න යන කෙනෙක්ට. මොකද ඒගොල්ලෝ ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා හරියටම දන්නේ නැති නිසා.
ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් දිග එකක් නොවුනත් මම මේ කියපු ප්‍රශ්න සහ ඒවට දීපු උත්තර ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ වීඩියෝ එකෙත් මොකක්ම හරි ඔයාලට නොතේරෙන තැනක් ප්‍රශ්නයක් වෙන දෙයක් තියෙනවා වීඩියෝ එකට යටින් මට මැසේජ් එකක් දාන්න මං අනිවාර්යෙන් ඉක්මනින් මේවට රිප්ලයි කරනවා. ඉතින් මේ වගේම තවත් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් ඉක්මනින්ම අරගෙන එන්නම්. අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්. බයි.